Hello? Hello? කවුද මේ? ඔව් මම සරාගය තමයි. කවුද කතා කරන්නේ? මේ සිග්නල් එකකින් නම් පැහැදිලිව ඇහෙන්නේ අප්පා කැඩි කැඩි ඇහෙන්නේ. ඈ මොකද්ද? PHI ඒක මේ PHI ආවා බව මහත්තයාද? අර පල්ලි ඉස්සරහ ගෙදර ඉන්න මහත්තයා නේද? ඉතින් මහත්තයා කියන්න. මේ කොහොම ඉතින් ඔකට පල්ලියේ කටයුතු මම දැක්ක පල්ලිය ප්ලේන් කරලා ලස්සන හදලා තියෙනවනේ. ඒක තමයි එහෙම වෙන්න ඕනේ ඉතින් නේද? මේ ඉතින් මහත්තයා කතා කරේ ඇයි? ඈ ඩෙන්ගු තවං කරා ඒක මිරිස් පැල ගැනද ඇහුවේ? මහත්තයා ඔව් මම මිරිස් පැල 150ක් විතර දැම්මා. ඒ ඩෙන්ගු ප්‍රභේදය නෙවෙයි කොච්චි ප්‍රභේදය දැම්මේ. ඔව් කොච්චි ප්‍රභේදයේ මිරිස් ගස් 150ක් විතර දැම්මා මහත්තයා. ඔක්කොම කෑවන අප්පා ගොලි බොල්ලේ ඇවිල්ලා. ඔව් පුදුම හානියක් කරන්නේ මේ සත්තු. උඩින් රිලව් වෙනවා, යටින් ඌර්මීය වෙනවා, මැදින් නිත්‍යය වෙනවා, වැටපැන් ලවුර වෙනවා. ඔය සත්තු ඔක්කොම ඇවිල්ලා ඉතින් හානි කරනවා. කිසිම මොකක් කරගන්න හම්බෙන්නේ නැහැ අප්පා. පුදුම කරදරයක් උන්ගේ. මොකද්ද දඩකොලයක්? මේ හලෝ මොකක්ද දඩකොලයක් ගැන කිව්වේ මම තේරෙන්නේ නැහැ. සිග්නල් එක අප්පා ගැඩි ගැඩි එන්න හරියට තේරෙන්නේ නැහැ. ඔව් මේ මොකද PHI මහත්තයා ඩෙන්ගු බලන්න ආවා අපේ PHI මහත්තයා දැන් කතා කරලා තියෙන්නේ. මම හිතුවා පල්ලිය ගාව PHI ආවා බව මහත්තයා කතා කරේ කියලා. මාර කේස් එක ඩෙන්ගු බලන්න ආවලු විතර. හලෝ මහත්තයා මොකද කිව්වේ? ගියේ වටේටම තවාං කරලා වගේ තිබ්බා ඩෙන්ගු. දැන් ඉතින් මහත්තයා මොකද්ද වෙන්නේ යන්නේ? ලොකු දඩයක් ගහන්නේ. අයියෝ මට වෙච්ච දේ